රහයිද කියන්නේ? ඔයා දෙන්න බලන්න රේට් කර. Hi guys. අද අපි යනවා ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේස් බලන්න. අද මාත් එක්ක ගමනට ඉන්නවා රවිශාන් ඉන්නවා. Hi. අපේ ගයන් ඉන්නවා. Hi brother. ඔක්කොටම කලින් යන්න ඕනේ ෆන්ඩ්. හැම තමයි යන්න ඔක්ක. අපි දැන් මුලින්ම යමු ඩොමිනෝස් එකට. අපේ ශාන් අය ඉන්නවා. ඩොමිනෝස් එකට ගිහිල්ලා පීසා එකක් කාලා බලලා අපි බලමු රස. තාම අපි පාරේ යන ගමන් ඉන්නේ guys. කෑම කන දැනින් සෙට් වෙනවා. සෙට් වෙන්න කලින් තාම යනවා. අපිට මාර වැඩේ උනේ පික්නියගේ අංකල් මගින් අපිව දාලා ගියා. දැන් අපි තාම යන ගමන් ඉන්නේ. මීටර 800ක් වගේ තියෙන්නේ. වැඩිය නෑ. එහෙනම් අපි ඩොමිනෝස් එක ලයින් සෙට් වෙමු. ඕගොල්ලොත් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේස් බලන්න යන්න හිතාගෙන ඉන්නවා නම් CC එකේ තමයි තියෙන්නේ. CC එකේ වැඩි ගාණක් වෙන්නෙත් නෑ. ඔයාලගේ බජට් එකටත් එච්චර ලොකු ගාණක් වෙන්නේ නෑ. සෙන්ටර් එකේ මොකේද අපි ෆිල්ම් එක බලන්න යන්නේ? සනමතකනේ සිටි සෙන්ටර්. කොළඹ සිටි සෙන්ටර් එකට ඕගොල්ලෝ සෙට් වෙන්න. මෙතන ඔයාලට බලන්න බලාගන්න. අපි R1 පදින්න කැමති අය ඉන්නවනම් R1 නේද බං මේකේ නම? R1 නෙමෙයි මොකද්ද මේකේ නම? දන්නේ දන්නේ දියෝ කියන්නේ නේද හොඳ වැඩි. යමි. රවිශාන් කවුද බලමුද හයියෙන් යන්නේ? බලමු. නෑ ඒක ඕනේ. පිළුවක් කරේ. දුවන්න බෑනේ. ඉතින් වෙන පැති කොහොමද දන්නේ? කොළඹ නම් ලස්සනම රෑට තමයි. කොළඹ හොඳම සෙල්ලම් යන්නේ රෑට. අපිත් දැන් හොඳ සෙල්ලමක් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. තාම පයින් යන ගමන් ඉන්නේ හැබැයි. ඔයාලගේ මට බජට් එක කියන්න ගන්න රුපියල් 2000ක් වගේ තමයි වෙන්නේ. කොළඹ සිටි සෙන්ටර් එකේ ඕගොල්ලෝ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේස් බලනවා නම් තුන්වෙනි ෆ්ලෝර් එකේ නෙමෙයි හතරවෙනි ෆ්ලෝර් එකේ තමයි තියෙන්නේ. තුන්වෙනි ෆ්ලෝර් එකේ. එහෙනම් තුන්වෙනි ෆ්ලෝර් එකේ මෙයා තමයි කියන්නේ. එහෙනම් අපි සෙට් වෙමු. ඔහොත් ඩොමිනෝස්. කුණුවර හරිද දැන් කට් කරපන් ඇති මේ වීඩියෝ. හරි අපි දැන් එහෙනම් සෙට් වෙමු. අපි දැන් ඩොමිනෝස් එක ළඟ ඔයගොල්ලෝම සෙට් වෙමු ඔයගොල්ලෝ. ශාන්තක එක තමයි. හායි යාළුවේ අපි ඩොමිනෝස් එකට ආවා. දැන් අපි නිශාන් අයියේ ඩොමිනෝස් එකේ යුනියන් ප්ලේස් එකේ පිට එකේ ඉන්නවා මේ රවිශාන් ඉන්නවා. කණ්ඩවිල්ල ඉන්නේ. හොඳටම බඩගිනි වෙලා ඉන්නේ ළමයින්ට. තාම විසයි එක ආවේ නෑ. ඒකයි පොඩි අවුලකට තියෙන්නේ.